හයි කොහොමද? අද අපි හදන්න යන්නේ hot chicken Korean ramen එකක්. මේක ඔරිජිනල් Korean ramen එකක්. මේ වගේ වතුර එකක් උණු වෙන්න තියාගන්න. තියාගෙන ඊට පස්සේ මේ Korean ramen පැකට් එක කඩලා අපි ඒක මේ භාජනයට එකතු කරගන්න ඕනේ. මෙන්න මේ වගේ ලස්සන රවුමක් තමයි තිබුණේ. අතට හරියම ලස්සනයි. උඩ දැක්කමත් ආසෙ හිතුණා. ඒ වගේම මේ නූඩ්ස් එකට අමතරව තව තිබුණා මෙන්න මේ වගේ සෝස් පැකට් එකක්. මේක රතු පාට සෝස් එකක් තමයි තිබුණේ. ඊට පස්සේ මෙන්න මේ වගේ කුළුබඩු පැක් එකක් තිබුණා. මම මෙන්න මේ උණු වෙන වතුර එකට කොත්මලේ බටර් එකක් තිබුණා. ඒ බටර් එකෙන් ටිකක් ඇඩ් කරගත්තා. මොකද බටර් දැම්මම රසයි. ඒ හින්දා මම මෙහෙම ටිකක් අරගෙන ඒක අර වතුර එකට ඇඩ් කරගත්තා. ඊට පස්සේදී මෙන්න මේ නූඩ්ස් එක අරගෙන අපි අර බටර් දාගත්ත වතුර එකට එහෙම නැත්නම් උණු වෙන වතුර එකට දාගන්න ඕනේ. මෙන්න මෙහෙම ලිපුවත් වෙවි තමයි තියෙන්නේ. දැන් මේක මෙහෙම උණු වෙන වතුර එකට දාගෙන ඒක මෙන්න මේ විදිහට තැම්බෙන්න දෙන්න ඕන. පේනවනේ නේද? දැන් තැම්බිලා තියෙන්නේ. හරිම ලස්සනට බලන්න. කැඩෙන්නේ නැහැ. මට කියන්න අමතක වුණා මම මේකට සුදු ලුණු ගෙඩියක් වලලා දාගත්තා. මොකද මම සුදු ලුණු රසට කැමති කෙනෙක් ඉඳලා ඔයා ඒකට අකමැති නම් ඔයාලට දාගන්න නැතුව ඉන්න පුළුවන්. පේනව නේද? හරිම ලස්සනයි. මට දැක්කමත් ආසයි නිකනුත් කන්න හිතෙනවා. ඊට පස්සේ මෙහෙම තැම්බෙන්න දීලා අපි දැන් කරි පැකට් එක එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විදියට මේක කඩලා හලා ගන්න ඕනේ. මේක පොඩ හිමීට හැරුණේ මොකද මගේ අතින් හරියට පැකට් එක කැඩුනේ නැහැ. හරි ලොකු මහන්සියක් දරනවා මේක හලා ගන්නම. මේ මගේ කැලි තියෙන සුදු පාට කරි පැකට් එකක් තමයි මේකේ තියෙන්නේ. මේක මෙහෙම හලලා මේක කලවම් කරගන්න. එහෙම කලවම් කරගෙන මේ තියෙන රතු පාට සෝස් පැකට් එක උඩ බලන්න. ඒකේ පාට හරිම තද රතු පාටක් තියෙන්නේ. මෙන්න මේ සෝස් පැකට් එක අපි හලා ගන්න ඕනේ. පේනව නේද? ලංකාවේ රාමෙන් එකත් එක්ක වඩා මේක වෙනස්. මේකේ වෙනස්ම විදිහේ සෝස් පැකට් එකක් සහ වෙනස්ම විදිහේ මොනවාද ඒකට කියන්නේ? හරි පැකට් එකක් තමයි තිබුණේ. ඊට පස්සේ මෙහෙම කලවම් කරගන්න ඕන අම්මා. සතර කෙලක් කරනවා පුදුම ලස්සන පාටක් ආවා. මෙහෙම කලවම් කරගෙන බලන ලස්සන මාඩම ලස්සන පාටක්. හරිම ආස හිතෙනවා. මෙහෙම කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙහෙම පොඩ්ඩක් පියන් දීලා මම මේකට බිත්තරයක් ඇඩ් කරගත්තා. මින්නකෝ මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලා ගිහිල්ලා මගේ account එක එනත මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මෙහෙම බිත්තරයක් අරගෙන බිත්තරේ මම මේක උඩටම මෙහෙම හලා ගන්නවා. මාරුවෙන් කඩාගත්තේ. ඔහොම දැම්මා. ඒක උඩම පොඩ්ඩක් තැම්බෙන්න දුන්න මම මෙහෙම වාලා මේක කලවම් කරේ නැහැ. බිත්තරේ මේ රාමෙන් එක උඩම තැම්බෙන්න දුන්නා. හරිම ලස්සනට මේක තැම්බිලා ආවා. ඉන්නකෝ මම ඔයාලට ෆයිනල් ලුක් එකක් පෙන්නන්නම්. මේක මෙහෙම තැම්බෙන්න දුන්නා. මම තව පොඩ්ඩකින් මේක වහලා තියලා තම්බ ගත්තා. බිත්තරේ පොඩ්ඩක් තැම්බෙනකම් මම වහලා තියුවා. මෙන්න මේ විදියට වහලා තියලා ඊට පස්සේ තැම්බුණාට පස්සේ ඉතින් මෙහෙම අරලා බැලුවා පුදුම ලස්සනක්. මම මාරම ආසයි කන්න. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. හරිම රසයි. අපිට 700 ගණක් වගේ වුණා රාමෙන් පැකට් එක. හැබැයි දැක්කම ඉඳලා හිටලා හරි මේ වගේ දෙයක් try කරන්න ඕනේ. ඉතින් ඔයාලත් කාලා බලන්න. හරිම රසයි. ඉතින් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ බලුවට. subscribe කරන්න. bye bye